මේ වගේ ෆ්ලෑෂ් වීඩියෝ එකක් හදන්නේ කොහොමද කියලා දන්නවද? මුලින්ම මෙන්න මේ වගේ වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න. ඊට පස්සේ ඒ වීඩියෝ එක ඉම්පෝර්ට් කරගන්න CapCut එකට. CapCut එකට වීඩියෝ එක ඉම්පෝර්ට් කරගෙන වීඩියෝ එක සිලෙක්ට් කරලා යන්න ස්පීඩ් වලට. ස්පීඩ් වල කර්ව් වලට යන්න. කර්ව් වල මෙන්න මේ කස්ටම් කියන එකට යන්න. කස්ටම් කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ key frames add කරන්න තැනක්. ඔයා මෙතනදී key frames add කරන්න ඕන මෙන්න මේ විදිහට. දැන් අපි බලමු ඇයි මේ විදිහට key frames add කළේ කියලා. මෙන්න මේ key frame එකේ ඉඳන් මෙන්න මේ key frame එකට එනකම් වීඩියෝ එකේ දුවන කොටසක් නැහැ. අන්න ඒ නිසා අපි සාමාන්‍ය වේගයකින් මෙන්න මේ key frames දෙක අතර ස්පීඩ් එක තියාගත්තා. ඊට පස්සේ වීඩියෝ එක දුවන්න පටන් ගන්නෙ මෙන්න මෙතන ඉඳන්. ඒ නිසා අපි මෙන්න මෙතෙන්ට key frame එකක් add කරලා වීඩියෝ එකේ ස්පීඩ් එක වැඩි කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ key frame එකේ ඉඳන් මෙන්න මෙතනට එනකම් අපිට එකම වේගයකින් වීඩියෝ එක පවත්වාගෙන යන්න ඕන. අන්න ඒ නිසා අපි මෙතනට key frame එකක් add කරලා වීඩියෝ එකේ ස්පීඩ් එක ගානකින් තියාගත්තා. ඒ කියන්නේ 10x වලින් අපි ස්පීඩ් එක තියාගත්තා. ඊට පස්සේ දැන් මට අවශ්‍යයි වීඩියෝ එකේ ස්පීඩ් එක අඩු කරලා සාමාන්‍ය ප්‍රමාණයට ස්පීඩ් එක අරගෙන එන්න. ඒ නිසා මම මෙන්න මෙතනින් key frame එකක් add කරලා වීඩියෝ එකේ ස්පීඩ් එක අඩු කරගත්තා. නැවත මට අවශ්‍යයි වීඩියෝ එකේ ස්පීඩ් එක වැඩි කරගන්න. ඒ නිසා මම මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනට key frame එකක් add කරලා වීඩියෝ එකේ ස්පීඩ් එක වැඩි කරගත්තා. ඊට පස්සේ අවශ්‍යයි මට වීඩියෝ එකේ 10x වලින් ස්පීඩ් එක තියාගෙන යන්න. ඒ නිසා මම මෙන්න මෙතනට key frame එකක් add කරලා වීඩියෝ එකේ ස්පීඩ් එක එකම ගානින් තියාගෙන ගියා. ඊට පස්සේ මට නැවත අවශ්‍යයි වීඩියෝ එකේ ස්පීඩ් එක අඩු කරන්න. ඒ නිසා මම මෙන්න මෙතනින් key frame එකක් add කරලා වීඩියෝ එකේ ස්පීඩ් එක අඩු කළා. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ වීඩියෝ එකේ අවශ්‍යතාවය අනුව මෙන්න මේ විදිහට key frames add කරලා වීඩියෝ එකේ වේගය වැඩි කරගන්න. ඒ වගේම එකම විදිහට වේගය පවත්වාගෙන යන්න අවශ්‍ය නම් මෙන්න මේ විදිහට key frames add කරලා එකම විදිහට වේගය පවත්වාගෙන යන්න. මෙන්න මේ විදිහට key frames add කරාට පස්සේ ඔයා කරන්න ඕන මෙන්න මෙතන තියෙන smooth slow motion කියන එක select කරන එක. ඒක select කරලා මෙන්න මේ better quality කියන එක දෙන්න. better quality කියන එක දුන්නට පස්සේ වීඩියෝ එක export කරන්න. වීඩියෝ එක export කළාට අපි තාම වීඩියෝ එක හදලා ඉවර නැහැ. දැන් අපි කරන්න ඕන අලුතින් project එකක් open කරන එක. යන්න CapCut එකට ගිහින් අලුත් project එකක් open කරන්න. අලුත් project එකක් open කරලා import කරගන්න ඔයා කලින් export කරපු වීඩියෝ එක. ඊට පස්සේ වීඩියෝ එක select කරන්න. වීඩියෝ එක select කරලා